ඉතින් ගොඩ දවසකින් තමයි මම හිතන්නේ මම වීඩියෝ කරලා අරන් ඉන්නේ. YouTube සම්බන්ධව ලොකු අවධානයක් මම ගිය දවස් ටිකේ දුන්නේ නැහැ. අතරම වෙලාව මදිකම නිසා. එතකොට මම අද අරගෙන ආපු ටොපික් එක ගැන මම නිකන් සරලව කියන්නම්. අපි සාමාන්‍ය ෆොටෝ එකක් අරගෙන අපි හිතමු අපි මොනවා හරි ඉමේජ් එකක් අරගෙන එඩිට් කරගෙන යද්දී අපි මේ ඉමේජ් එකට අදාළව මොනවා හරි අපි ඇඩ්ජස්ට්මන්ට් ලේ එකක් එහෙම නැත්නම් ලේයර්ස් කීපයක් අපි අරගත්තට පස්සේ එක්කෝ අපි කලර් ග්‍රේඩින්ග් එකක් වෙන්න පුළුවන් ස්කින් ටෝන් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඉමේජ් එකේ එක්ස්පෝෂර් එක බ්‍රයිට්නස් කොන්ට්‍රාස්ට් සම්බන්ධ මොන හරි ඇඩ්ජස්ට්මන්ට් ලේ එකක් වෙන්න පුළුවන් මේ මොන ලේ එක ගත්තත් ආට ඉමේජ් සීරීස් එකක් තිබ්බොත් මේ වගේ අපි හිතමු මේ ෂූට් එකේ අපිට ඉමේජස් තව 10ක් තිබ්බා කියලා. එතකොට අපිට අපි කැමරා රෝ එකේදී කරපු ඇඩ්ජස්ට්මන්ට්ස් ටික අපි දන්නවා ඒකෙදි ප්‍රීසෙට් එකකට අපිට සේව් කරගන්න පුළුවන්. එතනින් එහාට මේ ෆොටෝෂොප් ඇතුළට ආවට පස්සේ අපිට අපි කරන ඇඩ්ජස්ට්මන්ට්ස් වලදී අපි ඇඩ්ජස්ට්මන්ට් ලේයර්ස් ගන්නවා. මෙන්න ලේයර්ස් ටික මේ ඉමේජ් සීරීස් එක අනිත් ඉමේජස් වලට ඇප්ලයි කරගන්න ලේසි මෙතඩ් එකක් තියෙනවද සහ ඒ කොහොමද කියන එක බලන්න තමයි මම අද වීඩියෝ එක අරන් ආවේ. ඒතර අපිට ඒකට ලේසියෙන් කරන්න පුළුවන් අපි නිකමට මෙතනින් හාට පොඩ්ඩක් මේ ඉමේජ් එකත් එක්ක ඇඩ්ජස්ට්මන්ට්ස් ලේයර්ස් එකක් හෝ දෙකක් අපි අරගෙන බලමු. අපි සිලෙක්ටිව් කලර් ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එකක් ඉස්සලාම අරගමු. අපි මොනවා හරි කලර් ග්‍රේඩින්ග් පාර්ට් එකක් හෝ මොනවා හරි ඇඩ්ජස්ට්මන්ට්ස් එකක් අපි ස්කින් ටෝන් සම්බන්ධව හෝ මොනවා හරි දෙයක් සම්බන්ධව අපි මේ විදිහට මොනවා හරි අපි ඇඩ්ජස්ට්මන්ට්ස් කීපයක් කරගමු. හරි මම නිකන් පැහැදිලි වෙනසක් පේන්න මම යගේ තියාගන්නම්. ඒතර මේ වගේ අපි තව ඇඩ්ජස්ට්මන්ට් ලේ එකක් අපි අරගමු කර්ව්ස් වලට අදාළව. හරි. ඔය විදිහට මම නිකන් සරලව අරමුණක් ඇතුව මේ ඇඩ්ජස්ට්මන්ට්ස් කරා නෙමෙයි නිකන් ඔයාලට පෙන්නන්න ඕන නිසා. එතකොට මේ ඇඩ්ජස්ට්මන්ට්ස් ලේයර්ස් දෙක හෝ තව කීපයක් අපිට මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. shift එකත් එක්ක මේ අදාළ අනිත් ඇඩ්ජස්ට්මන්ට් ලේයර්ස් මොනවා හරි අවශ්‍ය ටික අපි සිලෙක්ට් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙතනදී මේ ඇඩ්ජස්ට්මන්ට්ස් කියලා වාඩ වෙන ටැබ් එකක් මෙතන තියෙනවා. මේ ටැබ් එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙන්න මේ මෙතනදී ඔයාලට දකින්න හම්බ වෙන presets කියලා එයාලා අපිට දැනට දීලා තියෙන presets කීපයක්. ඊට අමතරව your presets කියලා මෙතන ඔයාලට තියෙනවා plus mark එකක් එක්ක පොඩි කොටසක්. එතකොට මේ අපි අදාළ layers දෙක select කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ සරලයි මේ plus mark එක උඩ click කරන්න. click කරාට පස්සේ ඔයාලට preset එකට නමක් දෙන්න පුළුවන්. මම මේකට නිකන් tube කියලා දෙන්න. වගේ නමක් දීලා මම සේව් කරගන්නවා. සේව් කරගත්ත පස්සේ ඔයාලට පේනවා මේ your preset කියන section එකේ ඔයාලට අර මම rename කරපු tubes sam කියන එක එහෙම නැත්නම් sample කියන එක අපිට මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ අපිට පුළුවන් අපි තව image එකක් අපි නිකන් සරලව open කරගමු. Photoshop වලට මේ විදිහට මේ විදිහට open කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් අර අපි කලින් save කරගත්ත preset එක මේ විදිහට click කරලා apply කරගන්න. ඔයාලට පේනවා selective color adjustment layer එක සහ curves adjustment layer එක සම්පූර්ණ fold එකක් විදිහට සහ mask එකක් එක්ක මේ අපිට අරන් දීලා තියෙනවා. එතකොට අපිට ඒක කැමති විදිහට opacity අඩු වැඩි කරලා සහ adjustments වල තව fine tune කරගෙන මේ image එකට ගැලපෙන විදිහට අපිට ඒක හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට අනිත් දේ තමයි අපිට මේ preset එකක් තව PC එකට අරන් යන්න අවශ්‍ය වුණොත් ඔයාලට පුළුවන් මේ export preset කියන මෙන්න මේ option එක පාවිච්චි කරලා ඔයාලට හැකියාව තියෙනවා මේක export කරගන්න. මේ විදිහට ඔයාලට කැමති තැනකට save කරගන්න පුළුවන්. save කරලා ඔයාලට වෙන PC එකට අරන් ගිහලා ආයිත් ඔයාලට පුළුවන් මෙන්න මේ adjustments කියන කොටසට දාලා ඔයාලට පේනවා
ලයින්ස් කීපයක් දකුණු පැත්තේ උඩ තීරුවේ එතන ක්ලික් කරලා ඔයාලට පුළුවන් import presets කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා අරවා සේව් කරගත්ත. එහෙම නැත්නම් අපි ඔයා වෙන PC එකකින් අරගෙන ආපු preset එකක් මෙතනට import කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක select කරලා open දුන්නාට පස්සේ ඔයාලට මෙතන මේ preset එක දකින්න හම්බ වෙනවා. ඉතින් සරලයි හරි ලේසි. හැබැයි අනිත් ප්‍රධානම දේ තමයි ඔයාලට මේකේ Photoshop version එක බලපානවා. මට මම දන්න විදිහට මේක සාමාන්‍යයෙන් 2024 පෙබ්‍රුවරි වලින් පස්සේ රිලීස් කරපු Photoshop වලට apply කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ feature එක available. මම හිතන version එක හිතුවොත් 25.5 වගේ. එතනින් ඉස්සරහට versions නම් ඔයා පාවිච්චි කරන්නේ ඔයාට මේක මේ feature එක available වෙනවා. එතකොට මේක try කරලා බලන්න ඔයාට කැමති adjustment layer එක අර විදියට adjustments කීපයක් ඊළඟ එහෙම තමයි image එහෙම තමයි photo series එකේ අනිත් images එකත් easily apply කරගන්න පුළුවන් chance එක මෙතනදී ඔයාට තියෙනවා. මොන හරි ප්‍රශ්න තිබ්බොත් comment section එකේ ලියන්න. මම ඊට දාලා note එකක් හෝ comment එකක් හෝ එහෙම නැත්නම් වීඩියෝ එකක් හෝ ඔයාලට ඉස්සරහදී අරන් එන්නම් අනිවාර්යෙන්. ඒතර මේකට අනිවාර්යයෙන්ම මතක් කරලා comment එකක් දෙන්න. ඔයාලගේ අදහස් කියන්න. මොකද මම මේක අර කිව්වාගේ මේ වෙලාව වෙන් කරගෙන පළවෙනි දෙයක් කියද්දි ඒක ගොඩක් දෙනට වටිනවා කියලා මට දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් මම මේක කරන්න කියලා තීරණයක් තියෙනවා. එතකොට ඔයාලට මේක වටිනවද නැද්ද කියන එක මට දැනෙන්න සහ මම ඒක කැමතියි දැනගන්න. ඒකත් එක්ක කමෙන්ට් එකක් තියලා නොදන්න ඇත්ත එක්ක මේක ෂෙයා කරගන්න. තව ඔයාගේ යාළුවොත් එක්ක මේක ෂෙයා කරගන්න. හරි එහෙනම් අපි තව මොන හරි වීඩියෝ එකකින් හම්බ වෙමු. ඒතර මොන හරි දැනගන්න අදාළ කාරණාවක් දෙයක් තියෙනවා නම් අපේ group එකෙන් අහලා දැනගන්නත් පුළුවන්. ඒ කියවට තියෙනවා.